අද මම ආවා මේ Donwell Gardens assisted aged care facility එකට. මේ facility එක brand new. මම හිතන්නේ මාසයක් විතරදී මේක පටන් අරගෙන. මොකද මේක මම මේ ආයතනත් එක්ක ගොඩාක් කල් වැඩ කරා. මොකද අපේ ලංකාවේ අය මගෙන් ගොඩාක් අහන දෙයක් තමයි මේ aged care වලට ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන්ද ඊද බැරිද කියලා. ඉතින් ඔයගොල්ලෝ මම හිතන්නේ දැනටමත් දන්නවා ඇති aged care වලට ඕස්ට්‍රේලියාවට එන්න නම් මෙහි තියෙන aged care facility එකක් labor agreement එකක් sign කරලා තියෙන්න ඕන government එකත් එක්ක අපිට මේ ඒගොල්ලන්ට workersලා overseas වලින් ගන්න. ඉතින් මේ ආයතනය අලුතෙන්ම පටන් ගත්ත එකක්. නමුත් මේ ආයතනයේ ප්‍රධානී ඇතුලේ IT සියලුම දෙනා තවත් aged care facility මේ ඕස්ට්‍රේලියාවේදී තියෙනවා. මේක මේගොල්ලන්ගේ අලුත්ම facility එක. ඒතර මම මේගොල්ලොත් එක්ක නිරන්තරයෙන්ම බහුගිය කාල සීමාව තුළ වැඩ කරගෙන යනවා මේ aged care facility එකට labor agreement එකක් අරගෙන ඕගොල්ලන්ටත් මේ ආයතනයට ඇවිල්ලා වැඩ කරන්න පුළුවන් අවස්ථාව ලබා දෙන්න. ඉතින් මම අද ඇත්තට මේ විසිට් එකට ආවේ අපි දැනට මේ ආයතනයට අපි සේවය සඳහා යොදවපු කීප දෙනෙක් හම්බ වෙන්නත් මට ඕගොල්ලන්ට මේ ආයතනය මේ ෆැසිලිටි එක ගැන පෙන්වන්නත් පොඩි වීඩියෝ එකක් හදලා දෙන්න. මොකද ලංකාවේ ඉන්න ඕගොල්ලෝ සමහරලාට බලනවා ඇති මේ ඕස්ට්‍රේලියාවේ aged care කියන්නේ මොනවද, aged care කොහොමද කරන්නේ කියලා අයිඩියා එකක් නැහැනේ. නමුත් මට ඕන වුණා මේ වගේ ලස්සන ෆැසිලිටි එකකට ඇවිල්ලා ඕගොල්ලන්ට පෙන්වන්න මේ aged care එහෙම නැත්නම් නර්සිං එහෙම නැත්නම් මේ තවත් සපෝටිව් වර්කර්ස්ලාට මේ ඕස්ට්‍රේලියාව වගේ රටකට ඇවිල්ලා මොන වගේ ෆැසිලිටිස් වල වැඩ කරන්න වෙන්නේ කියලා. ඉතින් මේ ආයතනයේ දැනට තියෙනවා 110ක් බෙඩ් 110ක් තියෙනවා. ඒතර ඒ කියන්නේ වයසට ගිය වයෝවෘද්ධ ඇවිදින්න අමාරු වගේ ඇසිස්ටඩ් කෙයා අවශ්‍ය 100කට වැඩි අධික ප්‍රමාණයකට ඉන්න පුළුවන් ෆැසිලිටි එකක්. ඒතර මේකට අවශ්‍යයි රෙජිස්ටර්ඩ් නර්සස්ලා. දැනට මේ ආයතනයේ දැනට පුරප්පාඩු තියෙනවා 25කට අධික සංඛ්‍යාවක් රෙජිස්ටර්ඩ් නර්සස්ලා දැනට. ඒ වගේම PC එහෙම නැත්නම් personal care assistant, nursing assistant කියන ගොඩාක් vacancies මේ ආයතනය තුළ දැනටත් පවතිනවා. ඉතින් ඒ නිසා තමයි අපි මේ labor agreement එකක් මේ හදාගෙන යන්නේ. නමුත් මේ ඔයගොල්ලෝ registered nurse කෙනෙක් නම් අපිට labor agreement අවශ්‍ය නැහැ. ඒ නිසා අපිට දැන් අපි මේ වෙනකොටත් අපි registered nurses මේ ආයතනයට දාලා තියෙනවා. ඔයගොල්ලෝගේ registration එක තියෙනවා නම් අපිට මේ ආයතනයට ඔයගොල්ලන්ව දාන්න පුළුවන්. ඉතින් තවත් ප්‍රධානම දේ තමයි මේ ආයතනත් එක්ක බැඳිච්ච ගොඩක් ආයතනය තව තියෙනවා. ඉතින් ඒවටත් අපි මේ විදිහටම වැඩ පිළිවෙල කරගෙන යනවා. ඔයගොල්ලන්ට මේ අවස්ථාව ලබා දෙන්න. ඉතින් මේ වගේ ෆැසිලිටි එක ඔයගොල්ලන්ට වැඩ කරන්න ලැබුණොත් ඇත්තට මේ ඕස්ට්‍රේලියාවෙත් හරි වාසනාවන්තයි. මොකද මේ හරිම නිස්කලංක මේ බාන පරිසරය ගත්තත් මේ වගේ තැනකට වැඩ කරනකොට තමන් වැඩ කරන කාලය සීමාවෙත් හොඳ මේ මානසිකත්වයකින් වැඩ කරන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ මං මේ ඔයගොල්ලන්ට ඒ දේ පෙන්වන්න තමයි මේ අද එකන් ආවේ. මේ ආයතනයේ ගොඩාක් වේකන්සිස් තියෙනවා. ඉතින් ඕගොල්ලන් බලාගෙන ඉන්න අපි පුළුවන් තරම් ඕගොල්ලන්ට උදව් කරලා මේ ආයතනය වගේ හොඳ ආයතන වලට ඕගොල්ලන්ව ගෙන්න ගන්න අපි ලොකු උත්සාහයක් දරනවා. Henry? Hi Henry. Nice to meet you. Good to meet you. So I'm today with the facility manager Henry at Donwell Gardens aged care facility, assisted aged care facility, right? Yep. So Henry, nice to meet you today at the venue. And Henry, just tell me, when did you start this facility and what we can actually see? We officially start on the 20th of January. Yeah. So we just opened it 1 month right now. Yep. Everything is going great right now. So want to come in and have a look? Yeah, absolutely, yes. Here's our reception area. Beautiful. Journey. Hello. Coming in here. Yeah. There's 27 of the gas. There's station. Yeah, so nursing station. Okay, yeah. That's right. Probably people don't want to be in the camera. Yeah, so Trying not to. yeah. ඔන්න අපි අද හම්බුණා තවත් PCA නේද? රශ්මි PCA කෙනෙක් විදිහට වැඩ කරන Donwell Gardens වල නේද? පොඩ්ඩක් කියන්නකෝ Donwell Gardens මේ ෆැසිලිටි එක ගැන
සහ ඔයා කොහොමද මෙතෙන්ට ආවේ අපි කොනාද ඔයාට මේ දව් කරේ කොහොමද කියලා මේක අලුතෙන් හදපු ඒජ් කියා සෙන්ටර් එකක්. මගේ ස්ටඩිස් ඉවරුනාම මට පොසිෂන් මෙතන ඉන්ටර්විව් එකක් තියලා ජොබ් එක හොයලා දුන්නා. තාම ගොඩක් අලුත් තැනක් හැමදේම හොඳට කියන්නේ මුලින්ම පටන් අරගෙන වැඩ කරගෙන යන ලේසි. ලේසි ස්ටාෆ් එක හොඳයිද? ඔව් ස්ටාෆ් එක හොඳයි. ගොඩක් ලංකාවයක් තියෙනවා. ඒක කමියුනිටි එකක්. ඉතින් දැන් කොච්චර රෙසිඩන්ස්ලා මේක ඉන්න පුළුවන්ද? දෙනයි. දැන් දෙනිකාව කියලා කිව්වට 10ක් වගේ තමයි. ඔක්කොම කී දෙනෙක් ඉන්න පුළුවන්ද මේ ෆැසිලිටි එකේ? ඒක ලොකු තැනක්. මම දැකලා තියෙන ටිකේ ඉන්නවා මම දැන් 100කටවත් පුළුවන් ඇති. තාම හදන තැනකින් තියෙනවා. ඔව් දැනට මේකේ තියෙන ෆැසිලිටි එක කරනවා 110ක් තියෙනවා බෙඩ්ස් 110ක්. දැන් මේගොල්ලෝ මට කියපු විදිහට තව මාස 6ක් විතර යනකොට මේක 110ම පිරෙනවා. තව ෆැසිලිටි එකක් හැබැයි හදනවා. ඒගොල්ලෝ ඒක තව අවුරුද්දක් විතර යනකොට ඒකත් කම්ප්ලීට් වෙනවා කියලා කිව්වා. ඒ වගේ තව ගොඩක් අයට මේ ෆැසිලිටි එක ඇවිල්ලා මේ රස්සාව කරන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඉතින්. හරි. සතුටින් වැඩ කරන එකම ලොකු දෙයක් නේද? just like mini hotel මේ තියෙන්නේ මේ ඩොන්වෙල් ගාඩන්ස් එකේ ඒජ් කෙයා ෆැසිලිටි එකේ තියෙන බෙඩ්රූම් එකක්. බාන්න මේක කොච්චර ලස්සනද හරි පිරිසිදුයි. මම හිතන්නේ මේක 5 star hotel එකක් කියලා මට නම් මේ දැනෙන්නේ ආපු ගමන්. ඉතින් මේ වගේ ෆැසිලිටි එක ඉන්න ලැබෙන එකත් හොඳයි කියලා මට හිතෙනවා මේ වැඩ කරන අයට නේද? අපි වයසට ගියත් ඉතින් මේ වගේ තැනකට ඇවිල්ලා ඉන්න දෙන්න මං හිතන්නේ මං ගොඩක් කැමතියි. Okay, that's nice barbecue. It's a brand new barbecue. Oh. Okay, so Because one day I'll come and do a barbecue. it's too hot this day, so Yeah. Main අපේ තවත් nurse කෙනෙක් තමයි මේ PCA නේද? අපේ At the moment, at the PCA, but you are a nurse. for the upper registration. After registration. I think මේ ඔයා පොඩ්ඩක් නිකන් කියන මේ facility එක ගැන පොඩි මේ හැඳින්වීමක් කරන්නකෝ. facility එක නම් actually it's a great ඇත්තටම හොඳ place එකක් වැඩ කරන්න. හරිම පිරිසිදුයි ලස්සනයි අලුත් management එකත් හරිම හොඳයි. Main අපි ඉතින් management එක Very good place, yes. yeah happy to work. Happy Good. to work. Okay. Yes. right now, so we have chef and weekend chef. So for FSA, so we will have 3. So for each shift we have 3 Right. FSA for Right. kitchen hand, Right. helping with serving the residents. Right. And our chef is really good. The residents love the food. Okay. So you have a small library for them, right? Library, just we're working on filling up. Yeah. So we have the TV lounge here. Mm-hmm. Or some people wanted to sit here with their friend to watch some football, focus on Right. duties. Yeah. AFL. Enjoy it. So you have the nursing room right there, right? So This will be the hairdresser room. a hairdresser room, okay? All right. Wow. Kitchen, hairdresser. Wow. So we have a contracted hairdresser. So coming. She comes over maybe twice a month or 3 times a month, depends on residents' query. So she was here last Friday. Right. And people love her. Very good. So that's Very a good. Nice job. We have nail salon, beauty salon. So yep, it's also up on inquiry as well. Salon. Okay. Good. Fantastic. So where is your residence? The beds and everything. So the site, the residence facility, the beds. The bed, Yeah. bedrooms. Yeah, bed. Okay, I'll show you. You have empty rooms. Yeah. So yeah, so I'll take you down to the showroom.
can speak to them also very cute. ප්‍රධානම දේ තමයි ඕගොල්ලෝ ලංකාවේ ඉඳලා මේ වගේ ආයතනයකට මේ ඕස්ට්‍රේලියාව වගේ රටක මේ වගේ ආයතනයක වැඩ කරන්න එනවා නම් ඕගොල්ලෝ කරන්න ඕන පළවෙනිම දේ තමයි මේ ඕස්ට්‍රේලියාවේ පිළිගත් සුදුසුකමක් තියෙන්න ඕන. ඉතින් අපි ඉස්සෙල්ලම කතා කරොත් මේ පර්සනල් ගේ ඇසිස්ටන්ට් කියන ජොබ් එකට මේ වගේ ආයතනයක වැඩ කරන්න අපි බලන පළවෙනිම සුදුසුකම තමයි ඕගොල්ලෝ සර්ටිෆිකේට් 3 ඉන්ඩිවිජුවල් සපෝට් එහෙම නැත්නම් ඒජ් කෙයා කියන ඒ කෝස් එක ඕස්ට්‍රේලියාවේ තියෙන ක්වොලිෆිකේෂන් එක කරලා තියෙන්න ඕන. දැන් මම දන්නවා ගොඩාක් මට හම්බෙච්ච මගේ ක්ලයන්ට්ස්ලා ගොඩාක් ඒජ් කෙයා කෝසස් කරලා තිනවා ලංකාවේ. නමුත් ඒවා මෙහි පිළිගැනීමක් නැහැ අතරම අඩුයි පිළිගැනීම. ඒ නිසා මම ඕගොල්ලන්ට රෙකමන්ඩ් කරන්නේ අපිට කතා කරලා මේ ඒජ් කෙයා එහෙම නැත්නම් මේ සර්ටිෆිකේට් 3 ඉන්ඩිවිජුවල් සපෝට් එහෙම නැත්නම් ඒජ් කෙයා කියන කෝස් එක කරන්න ඕනේ. ඒක ගොඩක් ඔන්ලයින් කරන්න පුළුවන් පළවෙනි පාර්ට් එක. ඊට පස්සේ ඕගොල්ලන්ට මේ රටට ඇවිල්ලා ප්‍රැක්ටිකල් පාර්ට් එක කරන්න පුළුවන්. ඒ නිසා අපිට කතා කරන්න ඒ ක්වොලිෆිකේෂන් එක අනිවාර්යෙන් අවශ්‍යයි. මට මේ වගේ ආයතනයකට ඕගොල්ලන්ව අනියුක්ත කරන්න. දැන් සමහර අයට හිතෙන්න පුළුවන් දැන් අපි ගොඩක් රෙජිස්ටර්ඩ් නර්සස්ලා මෙහෙට ගේනවා ඒගොල්ලන්ගේ රෙජිස්ට්‍රේෂන් එක හදන්න. අපේ ප්‍රෝග්‍රෑම් එකක් යන ඕගොල්ලෝ දන්නවා. එතකොට රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් විදියට ඕගොල්ලෝ මෙහෙ රෙජිස්ට්‍රේෂන් එක ගන්න අපේ ප්‍රෝග්‍රෑම් එකට එන කෙනෙකුට මම සජෙස්ට් කරන්නේ ඕගොල්ලෝ සර්ටිෆිකේට් 3 in ඉන්ඩිවිජුවල් සපෝට් කියන එක කරන්න. ඔහේ ඉඳන් එන්න ඉස්සෙල්ලා අපි වීසා ප්‍රොසෙස් එක කරන කාල සීමාවෙදී වීසා එකට වළං ඉන්නකොට ඕගොල්ලෝ ඒ කෝස් එක කරලා එන්න. මොකද එතකොට ඕගොල්ලන්ට මෙහි ආපු ගමන් ඕගොල්ලෝ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක යන ගමන් එහෙම නැත්නම් මාස්ටර් ඔෆ් නර්සින් කරන ගමන් එහෙම නැත්නම් ඕගොල්ලෝ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක යන ගමන් ඕගොල්ලන්ට පුළුවන් මේ වගේ ආයතනයට ඇවිල්ලා රස්සාවක් කරන්න. මොකද ඕගොල්ලෝ එනකොටම ඕගොල්ලන්ගේ ක්වොලිෆිකේෂන් එක හදාගෙන තියෙන්නේ. ඒ නිසා ඕගොල්ලෝ අපිට අවශ්‍ය ආයතන අපේ තියෙන නියෝජිත කට්ටියන කතා කරන්න අපේ ඔෆිසර්ස් වලට කතා කරලා ඒ ප්‍රෝග්‍රෑම් එක දැනගෙන ඉන්ඩිවිජුවල් සපෝට් කියන සර්ටිෆිකේට් 3 ඉන්ඩිවිජුවල් සපෝට් කියන කෝස් එක කරන්න ලංකාවේ ඉන්නද්දිම. දැන් අපි ගොඩාක් මේ ආයතනයට මේ අනුයුක්ත කරලා තියෙනවා මේ හොඳට ඉගෙනගත්ත එහෙම නැත්නම් බැචලර් එකක් තියෙන මාස්ටර්ස් කරපු අය. එතකොට මම ඔයගොල්ලන්ට සජෙස්ට් කරන්නේ ඕගොල්ලෝ මේ රටට මාස්ටර් එකකට එන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඕගොල්ලන්ට කරන්න පුළුවන් අපේ ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා care management master of business administration specializing in care management. එතකොට ඉන්ඩිවිජුවල් සපෝට් and care management. එතකොට ඒ වගේ MBA එකක් කරාම මාස්ටර් එකක් කරාම මේ වගේ ෆැසිලිටි එකට ඕගොල්ලන්ට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ෆැසිලිටි මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩක් තනතුරු මේ ආයතනවල හැදිලා තියෙනවා. ඕගොල්ලෝ ඒ වගේ ක්වොලිෆිකේෂන් එකක් මේ රටට ඇවිල්ලා කරොත්. ඒ නිසා මම ඕගොල්ලන්ට කියන්නේ ඕගොල්ලෝ MBA එකකට වගේ එහෙම නැත්නම් මාස්ටර් එකකට එන්න ඕන නම් ඒත් ඕස්ට්‍රේලියා ටීම් එක අපිට කතා කරන්න. අපි ඕගොල්ලන්ට ෆෝකස් කරපු මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකකට දානවා. ඒක නිසානේ අපි හැම වෙලේම කියන්නේ education for employment. මොකද අපි එඩියුකේට් කරන්නේ මාස්ටර් එකක් එඩියුකේට් කරත් අපි එඩියුකේට් කරන්නේ මේ එක ආයතන වලට අවශ්‍ය පොසිෂන්ස් වලට ඕගොල්ලන්ව ප්‍රිපෙයාර් කරන එක. ඒ නිසා ඕගොල්ලෝ MBA එකක් එහෙම නැත්නම් මාස්ටර් එකක් කරන්න ඕන නම් අපිට කතා කරන්න. අපි care management කියන එක ස්පෙෂලායිස් කරපු මාස්ටර් එකක් කරලා මේ වගේ ආයතන වලට ඕගොල්ලන්ව අනුයුක්ත කරලා ඕගොල්ලන්ගේ රැකියා ප්‍රශ්නය සහ එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ රෙසිඩෙන්සි එකට යන්න ඕන නම් ඒ සඳහාත් අපි පාර පෙන්නනවා.